සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා සිලෝන් ඇකඩමි YouTube channel එකට ඔයාලා හැම දෙනෙක්වම. ඉතින් ඔයාලා දන්නවා ඇති අස්සසුම ප්‍රතිලාභීන්ට මෙන්න මේ YouTube channel එක ගොඩක් වැදගත් YouTube channel එකක්. ඉතින් අද YouTube channel එකෙන් කියන්නේ අද වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තුලා ඉන්නේ මෙන්න මේ විදිහට ඔයාලගේ සැප්තැම්බර් මාසේ ගොඩක් අයට මුදල් මෙන්න මේ විදිහට අඩුවෙන් තමයි ලැබිලා තිබ්බේ. ඉතින් ඒ කියන්නේ රුපියල් 17500ක වැඩි මුදලක් ලැබෙන්න තිබ්බ කට්ටියට මෙන්න මේ විදිහට රුපියල් 10000ක මුදලක් තමයි මෙන්න මේ විදිහට වැටලා තිබ්බේ. ඉතින් ඒ වගේම රුපියල් 10000ක මුදලක් ලැබෙන්න තිබ්බ කට්ටියට රුපියල් 5000ක මුදලක් තමයි මෙන්න මේ විදිහට වැටලා තිබ්බේ. ඉතින් ඒ වගේම රුපියල් 5000 සියයටලා තිබ්බ කට්ටියට රුපියල් 2500ක සුළු මුදලක් තමයි ලැබිලා තිබ්බේ. ඉතින් ඒ කට්ටියට ගොඩාක් ලොකු අසාධාරණයක් තමයි සිදු වෙලා තිබ්බේ සැප්තැම්බර් මාසේ. ඉතින් ඒ කට්ටිය මගේ වීඩියෝස් වලට සහ මට Facebook එකෙන් මැසේජ් කරලා ගොඩක් කට්ටිය කියලා තිබ්බා. මගේ අස්සසුම කපලා ඉතින් මෙන්න මේ මාසේ ගොඩක් අඩුවෙන් තමයි අපේ පවුලේ සමාජිකයන් සංඛ්‍යාව ගොඩක් වැඩි. ඉතින් අපිට මේකෙන් ජීවත් වෙන්න බෑ කියලා. ඉතින් ඔයාලා දන්නවා ඇති මමත් මෙන්න මේ විදිහට YouTube channel එකෙන් ඔයාලට තොරතුරු අරගෙන එන්නේ. හරි තොරතුරු මෙන්න මේ විදිහට ගොඩාක් හොයලා බලලා තමයි මෙන්න මේ තොරතුරු අරගෙන එන්නේ. ඉතින් මේකට මට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව කියන්න පුළුවන්. ඉතින් මේකට එකම එක විසඳුමයි තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා එකතුලා ඉන්න මේ පිළිබඳව අපේ අස්සසුම පිළිබඳව තොරතුරු අනිවාර්යයෙන්ම ඔයාලට හරි තොරතුරු තමයි අරගෙන එන්නේ. ඉතින් මෙන්න මේ අඩු මුදල ඒ කියන්නේ ඔයාලට දැන් සිස්ටම් එක පල්ලෙහා ලින්ක්ස් වලින් ගිහිල්ලා ඔයාලට චෙක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලත් පල්ලෙහා ලින්ක්ස් වලින් ගිහිල්ලා ඔයාගේ ඩෙන්ටිටි නම්බර් එක ගහලා අනිවාර්යයෙන්ම සිස්ටම් එක චෙක් කරගන්න. ඉතින් සිස්ටම් එක චෙක් කරලා එතන පෙන්නනවා සිස්ටම් එක වෙරිෆයි වෙලා ඔයාලට මෙන්න මේ විදිහට ඔක්තෝබර් මාසයේ මුදලත් එක්කම මෙන්න මේ විදිහට සටහන්ලා තියෙනවා. ඉතින් ඔයාලට දැන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ සිස්ටම් එකක් චෙක් කරලා ඔයාලට මේ මාසේ කීයක්ද ලැබෙන්නේ කියලාත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අනිවාර්යෙන් මේක ඔයාගේ බැංකුවත් එක්කම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ මාසේ ලැබෙන මුදල තමයි එතන පෙන්නන්නේ. ඉතින් මේ මාසෙත් ලැබෙන්නේ ඔයාලට සැප්තැම්බර් මාසේ වැටෙන මුදලම නම් ඒ කියන්නේ ඒ වගේම අඩු මුදලක් නම් ඔයාලට කරන්න එක පිළියමක් තියෙනවා. ඉතින් ඔයාලට කරන්න පුළුවන් මෙන්න මේ විදිහට අස්සසුම ඒ කියන්නේ මෙන්න මේ විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔයාලා යන්න ඕන. ඉතින් අනිවාර්යෙන්ම ජාතික හැඳුනුම්පත අරගෙන යන්න. ඉතින් ඒකේ කොපියක් නෙමෙයි ජාතික හැඳුනුම්පත අරගෙන ගිහිල්ලා අස්සසුම ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඉතින් එතන ඇතුලේ කට්ටිය ඉන්නවා අස්සසුම පිළිබඳව මෙන්න මේ විදිහට තොරතුරු ලබා දෙන කට්ටිය. ඉතින් ඒ කෙනෙක්ට ගිහිල්ලා කියන්න මගේ පවුලේ සමාජිකයන් සංඛ්‍යාව ගොඩක් වැඩි. මට මෙන්න මේ සුළු මුදලින් ජීවත් වීමට බෑ කියලා මෙන්න මේ විදිහට යාළුට කියන්න. ඉතින් ඔයාලට පුළුවන් ලබන මාසේ ඉඳලා ඔයාගේ සිස්ටම් එකේ කියන්නේ මෙන්න විදිහට ඔයාගේ බැංකු ගිණුම් වලට ඔයාගේ අස්සසුම මුදල වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අර අඩු වෙච්ච මුදල නෙමෙයි ඊට වඩා වැඩි මුදලක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක තීරණය වෙන්නේ ඔයාලගේ දෙන ඒ කියන්නේ ඔයාලා මෙන්න මෙතන මේක ඉල්ලන්න යද්දි දෙන නිවැරදි තොරතුරු අනුව තමයි. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම නිවැරදි තොරතුරුම ලබා දෙන්න. පවුලේ සමාජිකයන් සංඛ්‍යාව, ඒ වගේ මේ කට්ටිය කරන රැකියාව, ඒ හැම තොරතුරක්ම හරිම තොරතුරු ලබා දෙන්න. ඉතින් ඒක මතක් කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඔක්තෝබර් මාසේ මුදල් බලා ගන්න පුළුවන් සිස්ටම් එකේ. ඒ සිස්ටම් එකේ තියෙන මුදල් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒ මුදල මෙන්න මේ විදිහට ඔක්තෝබර් මාසයේ ඔයාලා දන්න ඇති සැප්තැම්බර් මාසයේත් මුදල් කිසිදු දැනුම් දීමකින් තොරව තමයි සිස්ටම් එකේවත් පෙන්නුවේ නැහැ. කිසිම අප්ඩේට් එකක් තිබ්බේ නැහැ. කෙලින්ම බැංකු ගිණුම් වලට වැටලා තිබ්බා. ඉතින් මෙන්න මේ මාසේ අපිට සිස්ටම් එකේ අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් ඒ මුදල අපිට මෙන්න මේ විදිහට ඔක්තෝබර් 30 වෙනිදා අපේ බැංකු ගිණුම් වලට නිදහස් කරලා තියෙනවා කියලා අපිට දැන් මෙන්න මේ විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔක්තෝබර් 30 වෙනිදා හැම බැංකුවකටම මෙන්න මේ විදිහට මුදල් වැටෙනවා. ඉතින් සාමාන්‍යයෙන් චුට්ටක් එහා මෙහා යන්න ඉතින් සමහරක් බැංකු වලට 29 දාලා පස්සේ 30ක් දාන්න පුළුවන්. ඉතින් ඒක පිළිබඳව හරි තොරතුරු අපේ YouTube channel එකෙන් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම ඔයාලටත් අඩු මුදලක් පෙන්නනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ මම කියපු වැඩේ අනිවාර්යයෙන්ම කරගන්න. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට ඔයාලා ලබා දෙන තොරතුරු අනුව ඔයාලා සුදුසු නම් වැඩි මුදලක් ලබා ගන්න ඔයාලට ඒ කට්ටියක අනිවාර්යයෙන්ම රීඇප්ලයි කරලා සකසලා දෙයි. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් මේ වගේ හරි තොරතුරු අරගෙන ඉන්නේ අපේ සිලෝන් ඇකඩමි YouTube channel එකෙන් තමයි. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම subscribe කරලා එකතුලා ඉන්න අපේ channel එකත් එක්ක. ඉතින් එහෙනම් අපි තවත් අලුත් තොරතුරකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.